Hello and welcome to UC Chen English Revision Program. You are watching Comprehensive Answers to 2019 Advanced Level General English Paper, Paper number 2, Part B, Dialogues. Question number 6, Part B, Dialogues, Element Language Functions, Time 10 minutes, Marks 5. How do you respond in each of the following situations? පහත දක්වලා තියෙන situations අවස්ථාවන්හිදී ඔයා දක්වන ප්‍රතිචාර මොනවද response? Write only one sentence or question for each. Write only one sentence, එක වාක්‍යයක් එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් ලියන්න කියලා කියන්නේ. එක ප්‍රශ්නයක් ලියන්න කියලා කියන්නේ අපිට දීලා තියෙන ඒ සිටුේෂන් එක අනුව අපිට හදන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ගොඩනගන්න තියෙන්නේ ප්‍රශ්නයක් නම් එහෙනම් එක ප්‍රශ්නයක් විතරයි අපිට ගොඩනගන්න පුළුවන් කියන එක. නැත්නම් කෙටියෙන් මතක තියාගන්න sentences දෙකක් අපි ලියන්නේ නැහැ. එක sentence එකක් ලියලා full stop එකක් තියලා ආයෙත් පාරක් ලියන sentence එමෙ දෙකක් අපි ලියන්න බෑ කියන එකයි කියන්නේ. ඊළඟ restriction එක තමයි මේ beginning with the word or words given කියලා තියෙනවා. ඒ කියන්නේ දීලා තියෙනවා අපිට පටන් ගන්න ඕනි විදිහ දීලා තියෙනවා. word එකක් හරි නැත්නම් words දීලා තියෙනවා. ඉතුරු ටික තමයි අපිට ඒකත් එක්ක fill කරන්න තියෙන්නේ. First one, your group wants to complete an assignment soon. Suggest to your friend to go to library. Your group ඔයාගේ කණ්ඩායමට wants අවශ්‍යයි to complete අවසන් කරන්න an assignment soon. ඇගයීමක් ඉක්මනින්. Suggest යෝජනා කරන්න to your friends ඔයාගේ මිතුරන්ට to go to library එකට යමු කියලා. එතකොට මේ language functions test කරන්නේ මේ question එකේදී මේ language function තමයි මම හැම question එකේම මේ විදිහට ඔයගලන්ට වෙනම පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට සමහර තැන්වල එහෙම පෙන්වන්න බෑ question එකෙන්. හැබැයි මම ඒ වගේ තැන්වලදී මොකක්ද මේ language element එක කියන එක language function එක කියන එක පෙන්වලා දීලා තියෙනවා. සමහර questions වලදී අපිට කෙලින්ම මේක අඳුර ගන්න පුළුවන්. දැන් මේ තියෙන පළවෙනි question එකේදී නම් මේ suggest කියලා තියෙනවා. ඒ කියන්නේ යෝජනාවක් ඉදිරිපත් කරන විදිහ ඉංග්‍රීසි වලින් දන්නවද කියලායි බලන්නේ. ඉතින් දැන් මේ සිටුේෂන් එක අනුව අපි කියන්න ඕනේ අපි එනම් ලයිබ්‍රරි එකට යමුද කියලා. ඒ යෝජනාව අපි කොහොමද කරන්නේ ඉංග්‍රීසි වලින්? Shall we go to the library? Shall we go to the library? හැබැයි මේක එකම විදිහ නෙමෙයි. තව alternatives තියෙනවා. මොන වගේද? Shall we hit the library or shall we rush to the library? එතන මේ green color එකෙන් මම පෙන්නලා දීලා තියෙන්නේ එහෙම ලිව්වත් ආන්සර් එකට ලකුණු හම්බ වෙනවා. ඔයගලන්ට එකම ආන්සර් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඕනම alternative එකක් ඔයගලන්ට ලියන්න පුළුවන්. නමුත් එකයි ලියන්න ඕනේ. මේ පෙන්නලා දීලා තියෙන ඔයගලන්ට මේ alternative එකකින් ඕනේ එකකට ඔයගලන්ට යන්න පුළුවන් කියලා පෙන්නන්න. Second one, you have to fill in an application form at the bank. Request a pen from a person there. You have to fill in an application. අයදුම් පත්‍රයක් පුරවන්න අවශ්‍යයි බැංකුවේදී. Request a pen. ඉල්ලීමක් කරන්න request එකක්. පෑනක් තියෙන අනිත් පුද්ගලයාගෙන් from a person there එතන ඉන්න කවුරු පුද්ගලයෙකුගෙන්. දැන් කොහොමද අපි නම් ඉල්ලන්න ඕනේ? මට පොඩ්ඩක් පෑනක් දෙන්න පුළුවන්ද? right? So could කියන එකෙන් අපි මේ ප්‍රශ්නේ පටන් ගන්න කියලා කියන්නේ modal verb එකක් ඉස්සරහට දීලා තියෙන්නේ. ඒක කොහොමද මේක පටන් ගන්න? Could you lend me a pen please? මට පොඩ්ඩක් පෑනක් දෙන්න පුළුවන්ද? Could you lend me a pen please? Or else could you give me your pen or could I have your pen please? Right. Third one, you have just watched a very good film. What would you say to your friend as you come out of the cinema?
You have just watched a very good film. මේ දැන් ෆිල්ම් එකක් හොඳ ෆිල්ම් එකක් බැලුවා විතරයි. So what would you say to your friend? ඔයා මොකක්ද ඔයාගේ යාළුවට කියන්නේ as you come out of the cinema? මේ සිනමා ශාලාවෙන් එළියට ආපු ගමන්. ඉතින් මෙතනින් බලාපොරොත්තු වෙන language function එක තමයි instant reaction එකක් ඔයාලට ගාලා කියන්නේ ෂණිකව දෙයකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. what කියන එකකින් පටන් ගන්න තියෙන මෙතන ප්‍රශ්නයක් නෙමෙයි අහන්න තියෙන්නේ. what කියන එක මොකක්ද කියන අර්ථයෙන් නෙමෙයි. මොනතරම් ලස්සනද මූවි එක කියලා කියන ෆ්‍රේස් එකක් පටන් ගන්න විදිහ තමයි what එකෙන් අපිට ඒගොල්ලෝ what කියන clue එකෙන් අපිට පෙන්වලා දීලා තියෙන්නේ. So answer is what an awesome movie. කොච්චර ලස්සන මූවි එකක්ද. Or you can say what an excellent film or movie. What a nice movie. මේ ඕන එකක් එතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට exclamation mark එකකුත් දානවා නම් වඩාත්ම සුදුසුයි. මොකද වාගේ strong emotion එකක් පෙන්වන හින්දා. One of your friends invites you to join his or her family trip. Refuse the invitation with a reason. One of your friends වාගේ යාළුවන්ගේ එක්කෙනෙක් invites you ආරාධනා කරනවා. ඔහු හෝ ඇය සහභාගී වෙන ඒ family trip එකක් තියෙනවා ඒකට join වෙන්න කියලා. Refuse the invitation මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න හැබැයි හේතුවක් එක්ක විත reason හේතුවත් එක්ක. එතන අපිට පටන් ගන්න පුළුවන් I am really sorry නැත්නම් I am extremely sorry I won't be able to join you. මට එකතු වෙන්න වෙන්නේ නැහැ ඔයගොල්ලොත් එක්ක. එහෙනම් reason එක දානකොට අපි දන්නවා conjunction එක දාන්න ඕනේ because කියලා. So because I have an exam මට exam එකක් තියෙනවා ඒ දවසට. Number 5, you want to enter your principal's room. What would you say? ඉතින් මේක බලන්නේ asking for permission. Permission එකක් අවසරයක් ගන්න දාන්නවද කියන එක. So you want to enter your principal's room. විදුහල්පතිතුමාගේ කාමරයට ඇතුල් වෙන්න අවශ්‍යයි. මොකක්ද ඔයා කියන්නේ? Right, first phrase එක ගන්න දීලා තියෙනවා excuse me sir or ma'am. Right, may I come in? මම ඇතුළට එන්නද? May I come in? Question 7, Part B Dialogues. Element complete the dialogue. Time 10 minutes, marks 5. Anushka has come to the A to Z IT Academy to inquire about a weekend graphic design course. Anushka ඇවිල්ලා තියෙනවා A to Z IT Academy එකට to inquire කියලා කියන්නේ විමසන්න about a weekend graphic design course. සතියන්තයේ තියෙන graphic design පාඨමාලාවක් පිළිබඳව. Complete the missing parts of the dialogue between Anushki and the receptionist of the academy. සම්පූර්ණ කරන්න ඕනේ missing parts මේ miss වෙලා තියෙන කොටස් of the dialogue මේ සංවාදයේ between Anushki and the receptionist Anushki සහ academy එකේ පිළිගැනීමේ නිලධාරිය අතර. Do not use more than 2 sentences or questions in each blank. Do not use more than 2 sentences. Sentence දෙකකට වැඩිය ලියන්න බෑ. ප්‍රශ්නයක් නම් අහන්නේ ඒකත් කොටස් දෙකකට වැඩිය ගන්න බෑ කියන එකයි එතන දීලා තියෙන restriction එක. නැත්නම් instruction එකේදී අපිට දීලා තියෙන විදිහ. right? අපිව සීමා කරනවා සමහර දේවල් ලියන එකකින්. වැඩිපුර ලියන එකකින්. Right. Anushka said, excuse me, I am interested in graphic design course you have advertised. මම ගොඩක් මේ graphic design එකට කැමති පාඨමාලාවට ඕගොල්ලෝ දැන්වීම පළ කරලා තියෙනවා. So receptionist, well, it's mainly for those who have completed their advanced level. එක ප්‍රධාන වශයෙන්ම සූදානම් කරලා තියෙන්නේ මේ advanced level සම්පූර්ණ කරපු අයට කියලා. දැන් Anushka say something මොනවා හරි කියනවා. නමුත් අපි මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒක නිසා අපි receptionist ගේ ඊළඟ response එක දිහා බලමු. Right, this is for you then. හරි, එහෙනම් මේක ඔයාට තමයි. එහෙම කියලා කියන්න නම් Anushka කියන්න ඕනේ මේකට උත්තරේ විදිහට ඔව් මම දැන් මේ advanced level මම කරලා ඉන්නේ කියලා. right, ඒක තමයි අපි දැන් ලියන්න ඕනේ. answer එක. එතකොට I have just finished my advanced level. මගේ මේ advanced level මම ඉවර කළා විතරයි කියලා present perfect tense එකෙන් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන finish වෙනකොට completed කියන වචනේ දාලා I've just completed my advanced level කියලා කියන්නත් පුළුවන්.
එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ස්පෝකන් ඉංග්‍රීසි වලදී ගොඩක් වෙලාවට මේ කියන මේ ප්‍රධාන මේ ෆිනිෂ් හරි කම්ප්ලීටඩ් වගේ වචන verbs පාවිච්චි කරන්නේ නැතුව wrapped up කියලා කියන්නත් පුළුවන්. I've just wrap up my advanced level මේ ඉවර කරා විතරයි කියන එක. right මේ වගේ ඔයාලට ordinary options වලට යන්න පුළුවන්. හැබැයි grammar හරියට තියෙන්න ඕනේ. අහලා තියෙන ප්‍රශ්නට උත්තරේ දැන් මෙතන බලන්න මේ it's mainly for those who have completed තියෙන එනම් මම කරලා තියෙනවා කියලා ඒ sentence එකේ උඩ තියෙන්නේ මොන tense එකෙන්ද ඒව හැම එකක්ම check වෙන්න ඕනේ මේවට answers ලියනකොට right receptionist then said right this is for you then Anushki again අපිට මෙතන එක පාට එන්නේ නැහැ මොකද්ද fill කරන්න ඕනේ කියලා ඒක නිසා receptionist ගේ පාට එක කියමු well there's an application form you have to fill in it and pay the course fee to register application form එකක් තියෙනවා ඔයාට ඒක fill කරන්න වෙනවා ඊට පස්සේ course fee එක pay කරන්න වෙනවා register වෙන්න කියලා එහෙනම් එහෙම උත්තරයක් දෙන්න නම් අහන්න ඕනේ කොහොමද මේක මම apply කරන්න කියලා නේද කොහොමද මම මේකට apply කරන්නේ and how could I apply කොහොමද මම මේකට apply කරන්නේ how should I apply මේ දෙකම හරි එතකොට තමයි අපිට receptionist ගෙන් answer එක විදිහට ඔය application එක ගන්න ඕනේ කියලා ඒ process එක යා කියන්නේ then මෙතනත් අපිට අනුෂිකගේ පාඩක හිතා ගන්න අමාරුයි ඒක නිසා receptionist ගේ පාඩක කියමු next Friday you should pay the course fee and register on or before Friday එතකොට අපිට මේ කෙලින්ම direct answer එක විදිහට දෙන්නේ next Friday කියලා එහෙනම් අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි දැන් මෙයා apply කරනවා කියලා කිව්වා ඊට පස්සේ register වෙන දවස් ගැන කියන්නේ එහෙනම් කවද්ද මේ registration එක ඉවර වෙන්නේ කියලා අහන්න ඕනේ so when is the registration deadline right deadline එක කියලා අහන්න පුළුවන් deadline date එක මොකද්ද registration එකට දීලා තියෙන ඒක when කියලා කවදද කියලා අහන්නත් පුළුවන් නැත්නම් what's කියලා දාන්නත් පුළුවන් what's mean what is කියන එක so what's the registration deadline එහෙම නැත්නම් what's the closing date of the registration when does registration close කවදද registration එක ඉවර වෙන්නේ මේ විදිහට අපිට උත්තර දෙන්නත් පුළුවන්. එතකොට මේ ඕන එකක් when හරි what's හරි දාලා මෙතන අපිට අහන්න ඕනේ මේ ලියාපදිංචි වෙන අවසන් දිනය කවද්ද කියන එක. Then Anushki say something again. Receptionist response එක තමයි it's 20,000 rupees. එහෙනම් අපි දන්නවා එන මේ පාඨමාලාවේ ගාස්තුව කොච්චරද? ගාණ කීයද කියලානේ අහන්න ඕනේ. How much is the course fee? Or else තව ටිකක් polite වෙලා අහන්න පුළුවන්. Could you tell me the course fee? Please කියලා ඕනනම් අන්තිමට දාන්නත් පුළුවන්. Or could you tell me the course fee? Then again Anushki's statement අපි දන්නේ නැහැ මොකද්ද කියලා. එතනත් clue එකක් නැහැ. එහෙනම් receptionist ගේ පාඩක බලන්න. Lectures are usually held on Saturdays. Lectures සාමාන්‍යයෙන් තියෙන්නේ සෙනසුරාදා වලට. එහෙනම් අපි අහන්න ඕනේ අනුෂ්කි අහන්න ඕනේ කවදටද lectures තියෙන්නේ? When do we have lectures? Or when are the lectures usually held? When do lectures typically run? When do lectures typically run? මෙතන මේ lectures are usually held on Saturdays කියලා දීලා තියෙන එක අපි උත්තරේ දිහා බලලා හරියටම tense එකට අනුව හැදුවොත් එහෙම අපිට දෙන්න පුළුවන් අපිට හදාගන්න පුළුවන් උත්තරේ තමයි මේ when are the lectures usually held කියන එක. එතකොට ඒකට උත්තරේ lectures are usually held on Saturdays කියලා passive voice එකෙන් තියෙන ඕගලන්ට පේනවා ඉතින් simple present tense එකේ. එතකොට ඒකම අරගෙන තමයි මෙතන question එක හදලා තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඔය tenses ගැන හිතන්නේ නැතුව ටක් ගාලා මේ වෙලාව අහපු ප්‍රශ්න මෙන්න මේ වගේ එකක් කියලා ටක් ගාලා හිතන්න පුළුවන් නම් when do we have lectures එහෙම නැත්නම් when do lectures typically run වගේ answer එකක් දාන්න පුළුවන්. මොකද මේක practical dialogue එකක් හින්දා. Question 8 part B dialogue element construction dialogue time 25 minutes marks
15. Question number 8. Imagine that you are sick. හිතන්න ඔයාට අසනීපයි කියලා. You have come to see a doctor. ඔයා හම්බෙන්න වෙලා තියෙනවා ඩොක්ටර් කෙනෙක්ව. He or she asks you the details of your illness. ඔයාගේ රෝගාබාධ ගැන ඔයාගෙන් අහනවා තොරතුරු මොනවද කියලා. Write out the dialogue between the doctor and you. ඔබ සහ වෛද්‍යවරයා අතර මෙන්න මේ සංවාදය ගොඩනගන්න. Each one should speak at least 5 times. දෙදෙනාම කතා කරන්න ඕනේ අඩුම තරමේ 5 වතාවකට. ඒ කියන්නේ ඩොක්ටර් ගැන ඩොක්ටර්ගේ ස්ටේට්මන්ට්ස් එතන 5ක් තියෙන්න ඕනි ඩයලොග් එකේ. ඊට අමතරව ඔයාගේ ඒකට දෙන රෙස්පොන්සස් හරි එහෙම නැත්නම් මොනවා හරි ප්‍රතිචාර දක්වීම් 5 වතාවකත් වෙන්න ඕනි. දැන් මෙතන තියෙන්නේ at least කියලානේ. අඩුම. ඒතර වැඩිම සීමාවක් නැහැ. word limit එකකුත් දීලා නැහැ. හැබැයි මතක තියාගන්න clear beginning එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ process වෙලා clear end point එකකුත් තියෙන්න ඕනේ. අපිට අතරමැදදී නතර කරන්න බෑ. Right? We see a sample answer here. Doctor said, good morning. What seems to be the problem? මොකක්ද වට තියෙන ප්‍රශ්නේ, right? And patient මෙන්න නැත්නම් මෙතනට you කියලා දැම්මත් කමක් නැහැ. Good morning, doctor. I've been feeling unwell for the past 2 days. මම ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ පසුගිය දවස් දෙකේදී. Doctor, can you describe your symptoms? වගේ රෝග ලක්ෂණ මොනවද කියලා කියන්න පුළුවන්ද? Then patient say, I have a fever, a sore throat and a headache. උණ තියෙනවා. ඒ වගේම උකුරේ ආසාදනයක් තියෙනවා වගේම ඔලුව කැක්කුම තියෙනවා. Have you taken any medicine so far? මොන හරි බේත් දැන් අරගෙන තියෙනවද මේ වෙනකොට? Patient say, I only took some paracetamol but it didn't help much. paracetamol ටිකක් නම් ගත්තා. නමුත් ඒක එච්චරම ඒකෙන් මොනවත් හරි ගියේ නැහැ කියන එක. I see. Have you been eating and drinking properly? Have you been eating and drinking properly? කෑම බීම වගේ දේවල් ඒවා හරියට අරගන්නවද? Patient say, not really. I don't feel like eating, but I try to drink water. එච්චරම නැහැ. So I don't feel like eating. මට කෑමර පිරියාවක් කෙනෙක් නැහැ. But I try to drink water. ඒ වුණාට මම උත්සාහ කළා වතුර බොන්න මම උත්සාහ කරනවා කියන එක. දැන් මේ මෙතෙන්ට එනකන් තියෙන ටිකේදී හොඳට බලන්න අපි tenses ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ tenses කොහොමද questions වලදී use කරන්නේ? right? ඒ වගේම ඒවට response දෙද්දී කොහොමද අපි අහලා තියෙන question එකේ tense එකෙන්ම උත්තර දෙන්නේ? right? මේවා පිළිබඳව අවබෝධය තියාගන්න ඕනේ dialogue එකක් construct කරද්දී. මොකද ඒව වැරදුනොත් අපිට මෙතන තියෙන 15 marks අපිට score කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ වගේම punctuation marks කියන එකත් ගොඩක් වැදගත්. Do not forget to put punctuation marks where necessary. Question marks, commas, right? ඊළඟට ගොඩක් ළමයින්ගේ I think වැරදි වෙන ඒවා තමයි මේ capitalization issue කියන එක. capital කරන්න ඕනේ තැන capital කරන්නේ නැති එක, right? ඉතින් ඒ වගේ මේ punctuation marks පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. short form එකෙන් contract form එකෙන් ලියනවා ඒවා හරියට ලියන්න ඕනේ. දැන් මෙතන didn't වගේ දෙයක් use කරනවා නම් right first of එක use කරනකොට ඉතින් ඒක නිසා ඒවා පිළිබඳව හරියට දැනුවත් වෙන්න ඕනේ මේක කරනකොට. එතකොට ඒක ලකුණු දෙද්දී අර මේකේ fill කරලා තියෙන එක විතරක් නෙමෙයි අර වගේ punctuation marks කෙරෙහිත් අවධානය යොමු කරන්න full marks වලට reach කරන්න. Okay, let's go to the next half. Doctor says, let me check your temperature. වගේ උෂ්ණත්වය බලමුද කියලා අහනවා. ඒක suggestion එකක් විදිහට යන්නේ. Then the patient says, sure doctor. Your temperature is quite high. It looks like a viral infection. වගේ temperature එක නම් ගොඩක් වැඩි.
right උෂ්ණත්වය ගොඩක් වැඩි. It looks like a viral infection, නිකම් viral ආසාදනයක් වගේ කියලා. And patient say, is it serious doctor? ඒක ටිකක් බරපතල තත්වයකද තියෙන්නේ? No, it's common. I will prescribe some medicines for you. Right? ඒක සාමාන්‍ය තත්වයක්. I will prescribe some medicine. මම ඔයාලට නිර්දේශ කරන්නම් ඖෂධ ටිකක් කියලා කියනවා. So patient say, thank you. How long will it take to recover? කොච්චර කාලයක් ඇයිද හොඳ වෙන්න? The doctor says you should feel better in a few days if you take rest and follow the instructions. You should feel better හොඳ ගතියක් දැනේ in a few days ටික දවසකින් if you take rest විවේකයක් ගත්තොත් and follow the instructions දීපු උපදෙස් පිළිපැද්දොත්. Then patient say, all right, I will follow your advice. හරියනම් මම ඒ උපදෙස් පිළිපදින්නම්. Right? So මේකදී ඔයගොල්ලෝ මේක මේ කියන්නේ රිවයිස් කරනකොට ආයෙත් පාරක් ගිහිල්ලා බලනකොට මෙන්න මේ දේවල් හැම වෙලාවෙම මතක් කරගන්න මේක ලියනකොට ඒ තමයි ටෙන්ස් එක. කතා කරන දේවල් අපි කතා කරනකොට අර ටෙන්සස් අපි ඉගෙනගෙන තියෙන ඒවා හරියට මෙතනදී යූස් වෙනවද කියන එක. කාලය සම්බන්ධයෙන්. මම මේ අතීතයේ දෙයක් දැන් අහන්නේ past form එකෙන්ද නැත්නම් present form එකෙන්ද future form එකෙන්ද ඒවා මික්ස් වෙලාද කතා කරන්න ඕනේ. මේවා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේක මොකද හැම එලිමන්ට් එකක්ම බලනවා 15 marks වලට ඔයගොල්ලෝ O level exam එකේදී කොහොමද essay එකක dialogue එක ලිව්වේ අන්න ඒ විදිහටම එනම් components ටික හරියට තියෙන්න ඕනි. Okay, let's finish the dialogue. Doctor finally said, make sure to drink plenty of fluids and get enough sleep. Make sure මතක තියාගන්න to drink plenty of fluids. බීම ජාති වැඩිපුර මොන හරි බොන්න and get enough sleep. ඒ වගේම ප්‍රමාණවත් තරම් නිින්දක් ලබා ගන්න කියන එක. Then patient says, thank you very much, doctor.